ඒ මැඩම් මැඩම් පිස්සුද? මොනවද මම ඔච්චර කල්පනා කර කර ලියන්නේ? ලව් ලෙටර් එකක්ද? මැඩම් ලු දෙන්න තව දෙකක්. මොනවද ලිව්වේ? ලව් ලෙටර් එකක්ද? ලව් ලෙටර්ස් ලියන එක දැන් ඕල් ෆැෂන් එකක් බං. කෝල් එකක් දීපන්. මොකද අකුරු වලට වැඩිය කටහඬ බලවත්. අකුරු වලින් ඉතින් නලවන්න බෑනේ. එහෙමත් නැත්තම් වීඩියෝ කෝල් එකක් ගනි. මොකද උඹේ ඔය අකුරුයි උඹේ කටහඬයි දෙකටම වැඩිය උඹ ලස්සනයි. හෙලෝ ඔවරත්තරා. මොකද හදිස්සි එනවනෝ. හරි හරි එනවා. මං ගාවේ මගේ බෑග් එක කරන් යන්න. උඹ මේ බෑග් එකේ තියෙන වැද්දේ නෑනේ. අතවත් තිබ්බේ නැහැ. තිබ්බ විදියට නැති. තාමරයියාව ඔයා හොයාගෙන. අයියා මේ උඹ ඔය මොන අයියා පස්සෙන් ගියත් කමක් නැහැ. ඔය අයියා පස්සෙන් නම් යන්න එපා. ඊට වැඩිය හොඳයි තිගොල් ගාලක පැටලෙනවා. එයා පව්. එයා ඔයාගෙන කවි ගොඩාක් කියලා. හොටා ඒවත් කිව්වද? ඔය කවි ඌ ලියපුවා නෙමෙයි බං. ඌ කවි හොරෙක්. මට තේරෙනවනේ බා. ඌ සෑහෙන කලකිරීමකින් ඉන්නේ. ඔබට තිබුණ එහෙම නොකර ඉන්න උට. කලකිරින්නේ. ඇයි අර කැමැතිම වචන සෙල්ලමත් උඹත් එක්ක කෙරුවද? දැන් ඔයා කියන්නේ ඒකත් කාගෙන් හරි කොපි කරලා කියලාද? නෑ නෑ කොපි කරලා නන් නෙමෙයි. අර අනිල්ද සුනිල්ද කවුද කියලා පිස්සෙක් ඉන්නේ. අන්න යාගේ පොතක තිබ්බ පිට කවරකින් උත්තේජනය වෙලා. උඹ අහලා බලපන්කෝ. ඕක තමයි උත්තරේ. මේන් වැන්දා. උගෙන් ඈත් වෙලා හිටපන්. මං උඹේ හොඳටයි කියන්නේ.